Hi guys, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Telegram වලට පළවෙනි වතාවට ඔයාගේ desktop එකෙන් log වෙන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ ඩෙස්ක්ටොප් එකට මෙන්න මේ Telegram app එක install කරගන්න ඕන. ඉතින් මම දැනටමත් මේ Telegram app එක මගේ ඩෙස්ක්ටොප් එකට install කරලා තියෙන්නේ. ඉතින් ඔයාටත් ඒක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඔයාට කරන්න තියෙන්නේ Google වල search කරන්න Telegram install for Windows කියලා. එතකොට ඔයාට ලේසියෙන්ම මෙන්න මේ Telegram app එක download කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා මේ Telegram app එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් අපිට මෙතනදී මුලින්ම Telegram එකට log වෙද්දී ක්‍රම දෙකකට log වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි QR code එක phone එකෙන් scan කරලා අපිට මේ Telegram app එකට log වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ඔයාගේ phone number එක දීලා. ඉතින් මම මෙතනදී ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ QR code එක scan කරලා Telegram වලට log වෙන්නේ කියලා. හරි, දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ phone එකේ Telegram app එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා Telegram app එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ උඩින්ම තියෙනවා ඉරි කැලි තුනක්. අන්න ඉරි කැලි තුන උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ settings කියන බටන් එක උඩ ටච් කරන්න. දැන් මෙන්න මේ device කියන බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩින්ම තියෙනවා link desktop device කියලා බටන් එකක්. ඊළඟට ඔයා එන්න ඒ බටන් එක උඩ ටච් කරන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ phone එකෙන් ඔයා open කරගත්ත laptop එකේ Telegram app එකේ තියෙන මෙන්න මේ QR code එක scan කරගන්න. හරි, ඊට පස්සේ ඔයා ඒ QR code එක scan කරගත්තා නම් ඊළඟට එනවා මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී අහනවා ඔයාගේ cloud password එක. ඉතින් ඔයා මෙතනට ඔයාගේ cloud password එක දෙන්න. ඉතින් ඔයාට password එක මතක නම් ඔයාට මෙතන type කරගෙන කෙලින්ම Telegram app එකට යන්න පුළුවන්. ඉතින් අමතක වෙච්ච කෙනෙක්ට නම් පුළුවන් මෙතන forget password කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ mail එකට message එකක් එනවා අංක කීපයකින් තියෙන code එකක්. අනේ code එක මෙතනට ඔයා type කරගන්න. ඊට පස්සේ submit කියන බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට අලුතෙන් password එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයා හදාගත්ත password එක ඉස්සෙල්ලාම type කරන්න. ඊට පස්සේ ඒක හෝ re-enter කරන්න. ඊට පස්සේ ඔයාට තුන්වෙනි step එක විදිහට මෙතනට ඔයාගේ password එක මතක හිටින්න hint එකක් මෙතනට type කරගන්න පුළුවන්. ඊට පස්සේ save කියන බටන් එක උඩ touch කරන්න. හරි, ඉතින් ඔයා හරියට මේ steps ටික හරියටම follow කරා නම් මෙන්න මේ විදිහට ඔයාට Telegram app එකට log වෙන්න පුළුවන්. හරි guys, ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. හරි guys, එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.